හරි 2024 භාග ගන්න දෙවෙනි පත්‍රයේ පළවෙනි පත්‍රයේ දෙවෙනි කොටසේ පළවෙනි එක භාග. හරි. චුටි දෙයක් තියෙනවා ඉතින් නැත්නම් නෑ. බලමු. ජනක තම මාසික වැටුප රුපියල් ලක්ෂයකට වඩා වැඩි වූ විට එම වැඩි වෙන මුදලට 106ක ආදායම් බදු ලෙස ගෙවයි. හරි. එක්තරා මාසයකදී බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කරයි. ඉතිරි මුදලින් 5න් එකක් ඔහුගේ වියදම් සඳහා වෙන් කරයිලු. හරි. ඉතිරි මුදලින් තමයි 5න් එකක් වෙන් කරන්නේ. 5න් 3ක් වෙන් කරන්නේ. ඊට පස්සේ පළවෙනි එක ජනකලට ලැබුණු මුදලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කළ පසු ඔහුට එම මුදලින් කවර භාගයක් ඉතිරි වේද? හරි. ඒ කියන්නේ සම්පූර්ණ පඩියෙන් යා වියදම් කරන්නේ පළවෙනි එක නේද? ආහාර සඳහා සම්පූර්ණ පඩියෙන් 6න් එකක් අඩු කරනවා කියන්නේ මුළු පඩියෙන් 6න් එකක් අඩු කරන්න ඕනේ. එහෙමනේ ඉතින් ඉතුරු ගන්න මුළු පඩියෙන් 6න් එකක් අඩු කරනවා. හරි. මේ එකයට පල්ලෙහා එකක් තියෙනවා. ඕන පූර්ණ සංඛ්‍යාවක පල්ලෙහා එක තියෙනවනේ. හරි. ඒක ලියන්නේ සාමාන්‍ය ලියද්දි භාග ලියද්දි මෙහෙම සුළු කරගන්න ලේසි ඉඳලා ලියා ගන්නවා. ලියා ගන්න ඕනේ නෑ. හරි. පොදු හරය ගත්ත 6යි. 6යි 1යි බෙදෙන කුඩාම සංඛ්‍යාව. 6යි. එතකොට 6ට එකේ ඒවා කීයද? 6ක් තියනවා නේද? 6 අරක් එකේ 6 වෙන්නේ. එහෙනම් උඩත් 6න් ගුණ කරලා උඩවනේ යටත් 6න් ගුණ යට විතරක් 6න් ගුණ කරලා බෑනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑනේ. සාධාරණ සබ්ජෙක්ට් නේ අප්පා. හරි. 6න් එකයි 6න් එක. 6. 6ට 6 ඒවා කීයද? එකයිනේ තියෙන්නේ. 6 අරක් එකේ 6 වෙන්නේ. හරි. එහෙනම් උඩත් තේින් ගුණ කරා. ඍණ 1. හරි. ඍණ මේ ඍණ ලකුණ මෙතන හරි. 1 අරක 1. එතනත් හරි. හරි. දැන් normal 6න් එකක් 5යි යට 6 මොනවද වෙනසක් වෙන්නේ නැද්ද? 6න් 5යි. ඒ කියන්නේ මුළු පඩියෙන් 6න් 5ක් තව ඉතුරු කෑවට පස්සේ. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ කියනවා ආහාර සහ වෙනත් වියදම් සඳහා වෙන් කළ පසු ජනකට ඉදිරිවන්නේ ලැබූ මුදලින් කවර භාගයක්ද? හරි. එයා ආහාර වලටයි කෑවට පස්සේ නෙමෙයි වෙනත් වියදම් වලට ඇරියට පස්සේ වියදම් කරලා පස්සේ කොච්චරක් ඉතුරුද කියලා අහන්නේ. හරි. මුලින් හිතාගමු ඉතින් වෙනත් වියදම් වලට ගිය ගන්න. වෙනත් වියදම් එයා කියනවා ඉතිරි මුදලින් 5න් 3ක්. ඉතිරි මුදල නේද මේ හෙව්වේ 6න් 1යි. 6න් 5යි. 6න් 5න් 3ක්. හරි. කියන්නේ මොකද්ද? කියන්නේ ගුණ කිරීම. මේක දන්නවා. 3යි. මේ පහට මේ පහ කැපෙනවා. මේක සරලයි. මේකත් කැපෙනව නේද? 3යි 6යි කැපෙනව නේද? මේකට 3න් කැපෙනවා. 3ට එකක් තියෙනවා. මේකත් 3න් කැපෙනවා. මේකට දෙකක් තියෙනවා. හරි. එතකොට 2කින් 1යි. හරි. වෙනත් වියදම් වලට ගියේ 2කින් 1යි. දැන් අහලා තියෙනවද? ඒ වියදමත් ඉවර කරපුවාම කොච්චරක් ඉතුරුද? හරි. දැන් හිතමු මුළු වියදම. මුළු වියදම කියනවාද? ආහාර ධන ආහාර වලටයි වෙනත් වියදම් වලටයි. වෙනත් ආහාර වලට කොච්චරක් වියදම් වලද? 6න් 1යි. මුළු පඩියෙන් 6න් 1 කියලා එයා මට දුන්නා. හරි. 6න් එකක් එයා මට දුන්නා. කොච්චරක් වියදම් වුණා කියලා. හරි. වෙනත් වලට කොච්චරක් ගියද? වෙනත් වලට ගියා 2කින් 1ක්. ඒ කියන්නේ මේ වෙනත් වියදම්. වෙනත් වියදම් වලට ගියා 2කින් 1ක්. හරි. ඔබ දැන් ඉතින් කෙනෙක් ගන්න තියෙන්නේ. ගන්න පොදු හරයක්. 6ටයි 2ටයි එකම පොදු හරය කියන්නේ මේ දෙන්න බෙදෙන කුඩාම සංඛ්‍යාව. මොකද්ද? 6 නේද? 6. දැන් බලන්න 6ට 6 ඒවා 1යි. උඩත් එකකින් ගුණ කරා යටත් එකකින් ගුණ කරා 1. දාන්න. 6ට 2 ඒවා කීයද? 3යි. මේකත් 3යි එහෙනම් 3යි. මේ දන මේ 3. හරි? හරි. 3 දන 1 4යි. බෙදීම 6. හරි? ඒකයි. දැන් මේක කියපුවා නේද? 2කින් කියමු 2 මේක 2කින් 3යි. ඒ කියන්නේ 3න් 2ක් වියදම් වෙලා තියෙනවා. මේකද උත්තරේ. නෑ. මේක නෙමෙයි නහලා තියෙන්නේ. කොච්චරක් ඉතුරුද? අට ඉතින් 3න් 2ක් වියදම් වුණා නම් තව ඉතුරු කීයද? සම්පූර්ණකින් දැන් ඉතිරි ගන්න. ඉතිරි මුදල භාග වලින් සම්පූර්ණ එකෙන් කියනකොට භාග්‍ය යන මේක නිම ගත්තා නම් ලකුණු දෙනවා. පඩියෙන් මුළු පඩියෙන් වියදම අඩු කරන්න ඕනේ. එතකොට ඉතුරු ගන්න හම්බෙන්නේ ඔය. පඩිය කීයද? 1යි. සම්පූර්ණ එක කියලා අපි හිතමු ඉතින්. හරි. 3න් 2යි හිතනවා නෙමෙයි. ඉතින් 1යි ඉතින් භාග වල සම්පූර්ණ එක පඩිය.
එතකොට සම්පූර්ණයෙන් 3න් 2ක් අඩු කරනවා. කීයද එන්නේ? 3න් 1යි එන්නේ. හරි. 3න් 1යි එන්නේ. හරි. එතන තේරුණා නේද? එතන තියෙන ඕන පොදු හරය සුවන්ට ඕනේ. 3යි මෙතන 3 2යි 3 වෙන 2යි 3න් 1යි. හරි. 3න් 1යි. හරි ඒක ලිමි දැම්ම දාන්න අවුලක් නැහැ. හරි ඒක හරි. ඊළඟ තව තියෙන්නේ 3 එක. 3 එක සමහරවිට ඔහුට දැන් ඉතිරි වන මුදල රුපියල් 39600ක් නම් හරි 39600 ඉතුරු වෙන්නේ බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණ මුදලත් ආහාර සඳහා වෙන් කළ මුදලත් අහනවා. ඒ දෙන්න වෙන වෙනම සොයන්නලු. හරි. ඉතින් අච්චරට මෙච්චර කොච්චරද? හැමදාම භාග ගන්නකො අහනවාමනේ ඉතින්. දැන් කියන්නකෝ 3න් එකක් නේද ඉතුරුනේ. ඔව්. 3න් එක කියන්නේ මට දීලා තියෙනවා 39600යි. ඉතින් ඉතිරි වෙන මුදල රුපියල් 39600යි. හරි. 3න් එකක් ඉතුරු වුණා. ඌ තමයි 39600 කියලා කියන්නේ. 39600යි. හරි ඒක තේරෙනවා. ඊට පස්සේ අහලා තියෙන මුළු පඩිය කීයද? හරි මුළු පඩිය කියන්නේ සම්පූර්ණ එක නේද? සම්පූර්ණ එක කීයද? දැන් හරස් තුනේදී කෙලින්ම ගන්නද? හරි. නැත්නම් මේ කෙලින්ම එකපාර කියන්න මෙහෙම 3න් එකක් කියන්නේ මේක මතක තියාගත්තත් පාඩු නෑ. හරි. හැමදාම අහනවනේ 39600ක් නම් එකක් කියන්නේ කීයද? එක කියන්නේ සම්පූර්ණ පඩිය. ඕනම එකක තමයි. හරි. ඉඩමක්ද පඩියද මොකක්ද ඕන සම්පූර්ණ එක නම් එකයි. සම්පූර්ණ පඩිය එකයි කියලා ගන්නවා. හරි. දැන් මේක මම මෙහෙම ලියා ගන්නකො 39600 කියන්නේ මේක මෙහෙම ලියන්නේ බෙදීම 3න් එක මේක මේ විදිහම ලියා ගන්න පුළුවන් නේද? ඔව්. මේක පාර ලියන්න පුළුවන් පියවර කිසි අවුලක් නැහැ. හරි. ලකුණු දෙනවා. හරි. මේක ඉතින් කෙලින්ම දැන් පරස්පරයනේ. බෙදීමක් තියාගෙන කරන්න බෑනේ. උඩේම මාරු කරන පරස්පරය. හරි. එතකොට එනවා 1 1 8 8 බිඳු 2. හරි. 118800යි. 118800යි. ඔන්න මුළු පඩිය. හරි. ඊට පස්සේ ආහාර සඳහා කොච්චරක් වෙන් කරාද කියලා. ආහාර සඳහා. එයා මුලින්ම කිව්ව නේද? මුළු පඩියෙන්. පඩියෙන් 6න් එකක් ආහාර සඳහා වෙන් කරනවා කියලා. එතකොට මේ මොකක්ද හේතුව? මේක තමයි පඩිය. බදු ගෙව්වට බදු ගෙවීමෙන් පසු පඩිය. මේ තියෙන්නේ බදු ගෙව්වට පස්සේ පඩිය මේ තියෙන්නේ. මං හෙව්වේ නේද? බදු ගෙවුවට පස්සේ පඩිය. එතකොට ඒ බදු ගෙව්වට පස්සේ පඩියෙන් 6න් එකක් නේද ආහාර සඳහා වියදම් කරේ. එහෙනම් දැන් හොයමු ආහාර සඳහා. හරි. පඩියෙන් 6න් 118800න් 800න් 6න් එකක් තමයි වියදම් කරේ. හරි. දැන් කෙලින්ම බෙදලා ගන්න ඉතින් ඉවරයි. 118800න් කියන්නේ ගුණ කිරීම. මෙතන තව පාරක් හම්බුණා කොයි. මේ එක පාරක් මේ දෙවෙනි පාර ආයෙත් හම්බුණා. හරි. එතකොට මෙතනින් එනවා එතන දෙක කැපෙනවා. ඉතින් ගානට කැපෙනවා. 1යි 6යි 5යි කැදෙන 9යි 8යි බිඳු 2යි. හරි. 19800යි. හරි. මෙන්න ආහාර සඳහා. හරි. මේක එච්චර. ඒක දන්නේ නේද? තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න. හරි. ඊට පස්සේ අහලා තියෙනවා මගෙන් බදලා දෙන්න. බදු ගෙවීමට පෙර ඔහුගේ පඩිය කීයද? ඇත්තනේ. දැන් මේ හෙව්වේ මේ තියෙන්නේ බදු ගෙවුවට පස්සේ පඩිය නේද? ඔව්. දැන් හරියට බදු ගෙවන්න කලින් පඩිය කියලා. දැන් මෙහෙමයි. මේ එතන පොඩ්ඩක් හිමිට තේරුම් ගන්න. එයා කීව නේද? මාසික වැටුප රුපියල් ලක්ෂයට වඩා වැඩි වූ විට. ලක්ෂයට පැන්වුවොතින් වැඩි වූ විට එම වැඩි වෙන මුදලට 106ක ආදායම් බද්දක් ගෙවන්න ඕනෙලු. ඒ වැඩි වෙන මුදලට නේද? වැඩි වෙන මුදලට ගෙවන්න. ලක්ෂයට නෙමෙයි. සම්පූර්ණ පඩියෙන් මේ බද්ද ගහන්නේ. එතන තේරුම් ගන්න හොඳට වර්ධිනවා ගොඩක් තැන්වල එතන. හරි? සම්පූර්ණ පඩියට නෙමෙයි ගහන්නේ බද්ද ලක්ෂ පයින මුදලට. හිතන්නකො නිකන් බොරුවට 30000ක් 130000ක් විතර පඩිය ආව කියලා 130000 නෙමෙයි බද්ද ගහන්නේ. එහෙනම් 30000ට බද්ද ගන්න. හරි.
ලක්ෂ 30000 නෙමෙයි බද්ද ගන්න 30000ට ලක්ෂය අතාරිනවා. හරි මේ කියලා දෙන්න පැහැදිලිව වැඩි වෙන මුදලට 100යි කියලා කියතියි. හරි දැන් මට කියන්නකෝ ඔයා ගාව රුපියල් 1000ක් තිබුණා. ඒකෙන් මම 100ට 6ක බද්දක් ගන්නවා. හරිද? රුපියල් 10යි බොරුවට කියන්නේ තේරුම් ගන්න. හරි 100ට 6 බද්දක් ගන්නවා. ඒ කියන්නේ 100ට 6ක් මට දෙන්න ඕන කියන එක නේද? හරි. ඒ කියන්නේ මට රුපියල් 1000න් රුපියල් 60ක් මට දෙන්න ඕන. එතකොට ඔයා ගාව කීයක් ඉතුරුද? 940ක් ඉතුරුද? 1000න් 60 අඩු කරලා 940. ඔයා ගාව තියෙන 940. එහෙනම් දැන් මේ තියෙන්නේ බදු කිව්වට පස්සේ ඉතුරු පඩිය නේද? ඔව්. එතකොට හිතන්නකෝ මොකද කියන්නේ? මුළුම සම්පූර්ණ පඩිය නෙමේ බද්ද ගහපු මුදල x කියලා ගන්නකො. දැන් හතර මොකද යන්නේ? සම්පූර්ණ බද්ද ගහපු ඉතින් හරි නෝල නෑ තේරුම් ගන්න. ගහපු මුදල x කියලා හිතමු. හරිද? මේක පොඩ්ඩක් ඉන්නවා. x කියලා හිතමු. හරි. මේ මුදලට 100ට 6ක් ගහපුවම නේද 18800ක් ඉතුරු වෙන්නේ. 1 ලක්ෂ නෙමෙයි 18800. දැන් ලක්ෂය අතෑරලා තියෙන්නේ. ලක්ෂය අදාළ නැහැ බද්දට ගහන්න. බද්ද ගහන්න ලක්ෂය අදාළම නැහැ. ලක්ෂය පැන්නුවොතින් විතරයි ගහන්නේ. ඒක හරි. බද්ද ගහන්න ලක්ෂයට නෙමෙයි කියවනේ. හරි. එතකොට දැන් මේකේ ලක්ෂයක් අතෑරී කියන්නකො. මෙතන එතකොට ඉතුරු වෙන 18800. ඒ කියන්නේ 18800 කියන්නේ මොකද්ද? 18800 කියන්නේ බද්ද ගැහුවට පස්සේ ඉතුරු වුණ ගාන නේ. බද්ද ගෙව්වට පස්සේ ඉතුරු වුණ ගාන. එතකොට හිතන්නකෝ x කියලා ගානක් තිබ්බා. ඒ පඩිය 100ට 6ක් ගැහුවම බද්ද ආවනම් බදු මුදල ආවනම් ඉතුරු 100ට 94 එන්නේ මුට ලැබුණ මේ 18800 නේද? ඉතුරු 194 කියන්නේ මේ 18800 නේද? නේද නැද්ද? මම මේක හිතනවා අර 18 100ට 6ක් මම බද්ද ගෙවුවා නම් එතකොට ඔයාලට 60ක් මට ගෙවන්න ඕනේ. ඒක හරි. එතකොට ඉතුරුනේ 940යි. ඉතින් මේ 940 වලට කෙලින්ම ගන්න පුළුවන් නේ. මේ 940 ගත්තේ 1000 නේ 60 කියලා නේද? ඉතින් පියවර දෙකක් ගියානේ. මේ කෙලින්ම ගන්න පුළුවන් මට. දැන් 100ට 6ක් බද්ද ගැහුවා නම් ඉතුරු 194 මොකද්ද? ඔයාට ලැබුණු ගානනේ. 100ට 6ක් බද්ද ගැහුවා නම් ඉතුරු 194 කෝ. ඒ 194 තමයි මට ලැබෙන්නේ. හරි. ඒ කියන්නේ 1000න් 194ක් තමයි මට ලැබෙන්නේ. ඒ කියන්නේ මේකෙන් මට එනවා මට ලැබෙන ගාන එකම කෙලින්ම එනවා. එකෙන්ම එනවා 1940යි. ඉතින් ඒකම තමයි මෙතන කරේ. 100ට 6 මම දැම්මේ නෑ. 100ට 6 දැම්ම නම් එන්නේ ගහපු බද්ද කියලා. උම්මට බද්ද ගහපු බද්ද දුන්නා නම් මට ඒකෙන් යන්න තිබුණා. එහෙම දීලා නෑනේ මට. මං දන්නේ ඉතුරුන ගාන විතරයි. එහෙනම් මම 194 දාන්න ඕනේ. ඇයි? 100ට 6 ඉතින් බද්දනේ. ඒක තේරෙනවා. හරි. 194 කියන්නේ මට ලැබුණ ගාන. බද්ද එකට පස්සේ ඉතුරු ගාන. 1 ලක්ෂ ගන්න මේ ලක්ෂය අතහැරලා තියෙන්නේ. ඒ ලක්ෂයට බද්ද ගන්නයි කියවනේ. හරි. දැන් ඉතින් මේ කෙලින් මුක්ත කරලා තියෙන්නේ. x මුක්ත කරලා තියෙන්නේ. 14800 බෙදන්නකො 94. හරි. කෙලින්ම එනවා. එදෙන්නේ. 2000ක් නේ දෙන්නේ. ඔව්. 2000ක් නේ. 14800. 2000යි. 2000ක් කියන. 2000 නෙමෙයි. 14800යි. 14800යි. 100ෙන් මේ 100 මුල ගන්නේ මම. x මේ 100ෙන් හෙට යනවා. මේ ගුණ කරනවා 100ෙන්. බෙදෙනවා 94. x උත්තර කරන්න 100ෙන් ගුණ කරලා 94ෙන් බෙදුවා ඒක තේරෙනවද? හරි. එතකොට මට එනවා 20000ක්. 20000යි. මේක නෙවෙයි උත්තර. මේක මේ උත්තරේ. එහෙනම් මොකද? මේ තියෙන්නේ දැන් x කියලා ගත්තේ මොකද්ද? මෙයා x ගේ උත්තරේ. x කියන්නේ සම්පූර්ණ බද්ද ගහපු මුදල. ඒ කියන්නේ ලක්ෂේ පන්නපු මුදල. තේරුණාද? ලක්ෂේ පන්නපු මුදලනේ බද්ද ගහන්නේ. හරිද? මම x කියලා ගත්තේ ඒ බහව බද්දනේ. ඒ කියන්නේ
මුළු පඩිය කීයද? මුළු පඩිය මුළු වැටුප බද්ද ගයන්න පෙර මුළු වැටුප වැටුප කියන්නේ ලක්ෂය ධන 20000 නේද? ඒ කියන්නේ 1,20,000යි. ඕ මුළු පඩිය. මොකද හරියන්නේ? ඔව් ඒක හරියි. 1,20,000යි. ඒක තේරෙනව නේද? දැන් බලන්න මේක මරු. සම්පූර්ණ බද්දටනේ ගෙහෙව්වේ. සම්පූර්ණ බද්දට ගෙහෙව්වේ. සම්පූර්ණ මුදලට. ලක්ෂ පන්න මුදලට. ඒ ලක්ෂ පන්න මුදල තමයි x කියලා දාගත්තේ. ඊට ඒක සරකලා x. x කියන්නේ බද්ද ගහ මුදල. ඒ කියන්නේ අර ලක්ෂයයි බද්ද ගහ මුදලනේ ඒක වැටුපේ. තේරුණා තේ පස්සෙන් මේ කමෙන්ට් එක දාන්න. කියලා දෙන්න. හරි. ඒක හරි. 1,10,000 බඩි. අතරේ ප්‍රසාර. ඊට පස්සේ යම් අවස්ථාවක බදු අය කර ගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ජනක ආදායම් පත්තේ නිදහස් වේ නම් සහ ඔහු ආහාර සඳහා වියදම් මුලදී වියදම් කළ මුදල වෙනස් නොවී පවතිනවා. ඌ කණේ කනවා උගන්නේ කණේ කනවා අඩු කරන්නෙත් නැහැ වැඩි කරන්නෙත් නැහැ වෙනස්ුම් නැහැ. බද්දේ නිදහස් වෙනත් ඉතින් බලන්නනේ මට හරි. නොතිනම් දැන් ඔහු ආහාර සඳහා වියදම් කරන මුදල වැටුපෙන් කාර්පෂයද අට්ටේ අරන් ඉතින් ප්‍රතිශතය කරන්න මොකද කරන්නේ? පස්සෙන් කොටස මේක ඊළඟ පහ ප්‍රතිශතයක් කරන්න මොකද කරන්නේ? මුළු වැටුපෙන් 1,20,000න් කියන්නේ නේද? මුළු වැටුප නේද? මේ ආහාර සඳහා වියදම වතාවක් 100%. ඕන එක ප්‍රශ්න දෙකේ එහෙමනේ. මුළු වැටුපෙන් ආහාර සඳහා කොච්චර ගියාද? එහෙනම් 100ට කීයද? ප්‍රශ්න දෙක කියන එක ප්‍රශ්න දෙකෙන් 100ට කියන්නේ. හරි. මුළු වැටුපෙන් ආහාර සඳහා කොච්චර ගියාද? එහෙනම් 100ට කීයද? එහෙම වෙලි. වැටුපෙන් අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද බලන්නකෝ. දෙවෙනි පාර හම්බුනේ මෙතනම. මෙතන එක පාරක් හම්බුණා මෙතන දෙවෙනි පාරක් හම්බුණා. හරි. මම එකක්වත් කඩපාඩම් කරලා නෙමෙයි තියන්නේ තේරුමින් ගන්න. හරි. මුළු වැටුපෙන් ආහාර කොච්චරද? එහෙනම් 100ට කීයද? ප්‍රතිශතයෙන් 100ට කියන්නේ. හරි. ආහාර සඳහා වෙනස් කරන්නේ නැද්ද? ආහාර සඳහා කොච්චරද? මෙති 18,000 නෙමෙයි 19,800යි. දෙකන්න මුළු වියදම නේද? වියදම මුළු වැටුප 1,20,000යි. 1,20,000යි. වතාවක් 100ට 100. හරි. බෙදුවා 0.2 කැපුවා. ඕකේ එනවා කීයද බෙදලා බලහම් බං 19 8 නේද? 12 බෙදලා ගන්න 1යි. 12යි 6යි 8යි 6 2 6 7 ඊළඟින් 16 කියන්නේ ඔව් 16යි 0.5 හරි. ඔච්චරයි. සරලයි.